මම මගේ මුළු ජීවිතේම යා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ සේරා. ඔයා දන්නවනේ මං යාට කොයි තරම් ආදරේ කරාද. මගේ මුළු ජීවිතේම මම යා වෙනුවෙන් දුන්නා. ඒත් අන්තිමට එයා මාව තනි කරලා මාව රවට්ටලා යන්න ගියා. මගේ හිත දැන් කෑලි කෑලි වලට කැඩිලා තියෙන්නේ. මට නම් ආයේ කවදාවත් සතුටින් ඉන්න ලැබෙන එකක් නැහැ සේරා. මට ඔයාගේ දුක තේරෙනවා කැමේ. හැබැයි ටිකක් බලන්නකෝ මෙන්න මේක දිහා. මේක මැටි වලින්නේ හදලා තියෙන්නේ. හැබැයි මේක මෙහෙම බිමට වැටුනොත් මේක කැඩෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? මේක විසි කරනවානේ. මොකද සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට කැඩුණු දේවල් වලින් වැඩක් නැහැ. ඒ නිසා අපි ඒවා විසි කරනවානේ. ඔව් සේරා. ඒ කැඩුණු මැටි බඳුන වගේ තමයි ඉතින් දැන් මමත්. මගේ ජීවිතෙන් දැන් කාටවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ සේරා. නැහැ කැමී. මිනිස්සු බිඳුණු දේවල් විසි කරාට ජේසුස් වහන්සේ කරන්නේ බිඳුණු දේවල් එකතු කරන එක. එයා ඔයාව දාලා ගියා තමයි කැමේ. එයා ඔයාව අත්හැරලා ඔයාව තනි කරලා දාලා ගියාට බයිබලයේ තියෙනවා ලස්සන වගන්තියක්. ජේසුස් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළඟ සිටින සේක කියලා. ඒ කියන්නේ කවුරු කොහොම ඔයාව තනි කරත් ජේසුවත් එක්ක ඉන්නවා කියන එක. ඔයාගේ මේ බෙවිලා තියෙන හදවතේ හැම කෑල්ලක්ම එකතු කරලා ජේසු තිබුණටත් වඩා ලස්සනට 10 ගුණයකින් ශක්තිමත් විදිහට ඔයාගේ හදවත හදලා දෙයි. ඔයාගේ ওই හිතේ තියෙන හැම දුකක්ම ජේසුගේ ආදරෙන් ඉක්මනටම හේල් වෙයි. අනිත් එක මේ අහන්නකො කැමේ ජේසු ඔයාගෙන් එයාව අයින් කරාට ඔයාට ඊට වඩා ගොඩාක් ආදරය කරන අවංකවම ඉන්න හොඳ පාර්ට්නර් කෙනෙක් ඔයාගේ ජීවිතේට ඉක්මනින්ම ලෑස්ති කරලා ඇති. ඒ නිසා එයාව හම්බ වෙනකම් දැන් දුක් වෙන්නේ නැතුව hina වෙලා ඉන්නානේ. ඔයා කියපු කතාව හරි සේරා. කාට නැතත් ජේසුට මාව වටිනවනේ. මම විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා ජේසු මට සුදුසු කාලෙදී සුදුසු කෙනෙක් මුණගස්සයි කියලා. ඔයාට thank you සේරා මගේ හිත මේ විදියට හැදුවට.